රතු කුරුමිනියා කියන්නේ පොල් වගාවට ඉතාමත් හානිකර කෘමියෙක්. මේ රතු කුරුමිනියා පාලනය නොකරොත් ඉතා කෙටි කාලයකදී පොල් වගාව සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. ඒ නිසා මම අද ඕගොල්ලන්ට කියලා දෙනවා මේ රතු කුරුමිනියාගෙන් පොල් වගාව ආරක්ෂා කරගන්න ක්‍රම දෙකක් පිළිබඳව. මුලින්ම අපි බලමු පොල් ගහට හානි කිරීම සඳහා පැමිණෙන රතු කුරුමිනියා පැමිණීම වැළැක්වීම සඳහා අපි කළ යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා. එක තමයි පොල් ගහ අවට නැත්තම් පොල් ගහ මුල අඩි 3ක් විතර පරතරයට පොල් ගහ වටේ තනකොළ ඉවත් කරලා ඉතාමත් පිරිසිදුව තවා ගැනීම. ඊළඟ එක තමයි මෙරිච්චි පොල්ලතු. හොඳට මතක තියාගන්න මෙරිච්චි පොල්ලතු ඉවත් කරලා ඒ ටික පිරිසිදු කර ගැනීම. ඒ කියන්නේ පොල් ගහ හොඳට මුල දර්ශනය වෙන්නේ නැත්තම් පේන විදිහ ආකාර. ඊට පස්සේ සුද්ධ කරපු ප්‍රදේශයට වාහන වලින් ඉවත් කරන කළු තෙල්, ඒවට ඩීසල් වාහන වල කළු තෙල්, පෙට්‍රල් වාහන වල කළු තෙල් හරියන්නේ නැහැ. ඩීසල් වාහන වල කළු තෙල් තමයි ගන්නෙ. ඒවල් අර ඉවත් සුද්ධ කරපු ප්‍රදේශයේ හොඳට පින්සලකින් තැවරීම. හැබැයි මතක තියාගන්න මාස දෙකමාරකට සැරයක්වත් මේ වැඩේ කළ යුතුයි. මොකද කළු තෙල් වල සැර තියෙන්නේ මාස දෙකමාරක් 3ක් පමණයි. ඊට පස්සේ අපිට තවත් ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. කපුරු බෝල තියෙනවා. කපුරු බෝල ලොකු කපුරු බෝල පොල් පිටි 4කට 4 පැත්තෙන් දාලා අපිට මේ කුරුමිනියා පැමිණීම වළක්වන්න පුළුවන්. හැබැයි මේ කපුරු බෝල එකත් සැර තියෙන්නේ මාසයක් පමණ. එහෙනම් මාසයකට සැරයක් කපුරු බෝල දාන්න. ඊට පස්සේ අපිට පුළුවන් තවත් මර්ධන ක්‍රමයක් පාවිච්චි කරන්න. රෑට ඇවිල්ලා අපිට සාමාන්‍ය 7න් පස්සේ පොල් නෙර මැද වගාවේ තැන් කීපයක ගිනි මෙලවල් ගහන්න. මේ ගිනි මෙලවල් ගහපුවාමත් ඒ එළියට ඇවිල්ලා ඒ ගිනි මෙලයට ඇවිල්ලා කුරුමිනියෝ වැටි ක්‍රමයකට අපි මේ ක්‍රම ටික අපි අනුගමනය කළොත් අපිට නිවැරදිව අපිට පුළුවන් රතු කුරුමිනියාගේ පැමිණීම වළක්වන්න. මේ අපි කරන ක්‍රම ටික නිවැරදිව අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවද කියන එක අපි නිරීක්ෂණය කළ යුතුයි. අපි හරියකට සතියකට සැරයක්වත් පොල් වගාව හොඳ නිරීක්ෂණය කරලා අපි අනුගමනය කරොත් අපිට 90%ක්ම පුළුවන් පොල් වගාවට රතු කුරුමිනියාගේ හානිය වළක්වා ගන්න. ඊළඟට බලමු අපි නොදැනුවත්ව මොනියම් හෝ ක්‍රමවේදයකට රතු කුරුමිනියා පොල් වගාවකට හානියක් කළොත් අපි කොහොමද මේක වළක්වා ගන්නේ කියලා. දැන් අපි බලමු මොනියම් හෝ හේතුවකින් අපි පොල් ගහකට රතු කුරුමිනියක් හානි කළොත් අපිට දැනගන්න පුළුවන් කොහොමද? එකක් තමයි හප ඇවිල්ලා තියෙනවා, පොල් ගහ මුල වැටලා තියෙනවා. එකක් ඊළඟ එක තමයි පොල් අත්ත නැමිලා තියෙනවා. පොල් ගොබේ අත්තක් කැඩලා තියෙනවා. මේ වගේ ලක්ෂණ වලින් අපිට අඳුර ගන්න පුළුවන් රතු කුරුමිනියාගේ හානියක් තියෙනවද කියලා. එතකොට අපිට ඒ වගේ ලක්ෂණයක් දැක්කොත් එකක් තමයි ගොබේ පොල් අත්ත මැදින් කැඩලා තියෙන්න පුළුවන්. පොල් අතු පාත් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම හප වැටලා තියෙන්න පුළුවන්. මේ වගේ ලක්ෂණ දැක්කොත් අනිවාර්යයෙන්ම රතු කුරුමිනියාගේ හානියක් තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී අපි කළ යුත්තේ පළවෙනියෙන්ම ඒ තියෙන හානි වෙච්ච ස්ථාන එකක් දෙකක් හෝ තුනක් අපි දන්නේ වටේටම තියෙන්නත් පුළුවන්. ඒ අපි බලන අවස්ථාවේ තියෙන හානි අපි නිවැරදිව හඳුනා ගත්තොත් ඒ හානිය ඉතා කෙටි කාලයකින් වෙච්ච හානියක් නම් අපිට පුළුවන් ඒ හානි වෙච්ච තැන ස්ථානයේ හොඳට නියනකින් ලොකුවට ටිකක් ලොකුවට අඟල් දෙකක් විතර ලොකුවට හාරලා ඒ හප ටික ඔක්කොම අරන් දාලා
ඒකේ ඉන්න කෘමී ඉන්නව නම් පුළුවන් තරම් අරන් දාලා අපි බලන්න ඕනේ හානි වෙලා තියෙන ගැඹුර උඩ පැත්තට කොච්චරක් දුරට හානි වෙලා තියෙනවද කියලා. ඊට පස්සේ යට පැත්තට කොච්චරක් හානි වෙලා තියෙනවද කියලා. අන්නේ හානි වෙලා අවසාන වෙච්ච තැන ඉඳලා අඟල් 6ක් ඉහළින් අපි අංශක 45කට යවකාරයකින් හිලක් විදින්න ඕනේ. පොල් ගහේ තියෙන මහත අණුව 150ක් ගැඹුර. ඒ කියන්නේ තියෙන මේ පළල අණුව භාගයක් ඇතුළට යන ආකාරයට ගොබේ භාගයක් ඇතුළට යන ආකාරයේ අංශක 45ක ඈංගලයකට යවකාරයකින් හිලක් විදින්න ඕනේ. ඒ හිලක් විදලා පුනිලයක් තියලා අපි ඒකට කෘමිනාශක දාන්න ඕනේ. කෘමිනාශක දානකොට අපිට තියෙනවා මොනොකොටොපොස් කියලා කෘමිනාශකයක්. ඒක තමයි ඊටමත් හොඳම කෘමිනාශක පොල්ලගා කිරීම මණ්ඩලය නිර්දේශ කරපු එකම කෘමිනාශකය. ඒක ගන්න වෙන්නේ අපිට අපේ ප්‍රදේශයේ ඉන්න පොල් සංවර්ධන නිලධාරි හරහා පොල්ලගා කිරීම මණ්ඩලයෙන් ගන්න පුළුවන් අපිට මේ ඒ කෘමිනාශකේ. ඊට අමතරව ඒක ගන්න අපහසුතාවයක් වෙන්න පුළුවන් සමහරට පොල්ලගා කිරීම මණ්ඩලයේ නිලධාරි ඉන්න හොයාගන්න බැරි වෙන්න පුළුවන්. ගන්න තැනක් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා අපිට පුළුවන් ඊට පස්සේ මේ කෘෂි රසායන විකුණන කඩවල් වල තියෙනවා වර්ටකෝ කියලා කෘමිනාශකයක් පැකට් එකක්. ඒ පැකට් එක කුඩු තියෙන්නේ. ඒක අපි ඒ පැකට් එකේ තියෙන නිර්දේශයේ අනුව අපි වතුරට හොඳට දිය කරලා අර අපි හදාගත්තේ හිලට පොල් ගහේ හිල් කරපු හිලට පුනිලයක් තියලා අපි ඒකට ඒ හදාගත්ත දියරේ කොටස් දෙකකට බෙදලා එක කොටසක් ඒ උඩිනුත් අනිත් කොටස යටිනුත් ඒ තියෙන හානිය අනුව අපි ඒ කෘමිනාශක ටික අපි මේක දාලා ඉවරලා හොඳට මතක තියාගන්න මේ හාරපු හිල් ඔක්කොම අපි සිමින්චි වලින් වහන්න ඕන. වහලා සීල් කරලා දවස් දෙකකට පස්සේ ඇවිල්ලා බලන්න අපිට කනට සද්දයක් ගන්න පුළුවන්. පොල් ගහට කන තියලා බැලුවාම කුමියා හාරන සද්දය ඇහෙනවා, කුරු කුරු ගාන සද්දය ඇහෙනවා. හැබැයි මතක තියාගන්න පොල් ගහේ හුළඟට පොල්ලතු වෙන සද්දෙත් ඇහෙනවා ඒ සමානම. ඒ හින්දා අපි හොඳට හුරු කරගන්න ඕන මේ කෘමිනියාගේ හානිය සද්දේ අනිවාර්යෙන් මේ කුමියා මැරිලා. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. ගහ ඊළඟට හොඳට වර්ධනය වෙයි. හැබැයි අපි මේ නිරීක්ෂණය කරන අවස්ථාවේදී හානිය කුමියාගේ හානි ඉතාමත් දරුණු ලෙස සිද්ධ වෙලා තියෙනවා නම් මේ පොල් ගහ බේරගන්න බැරි විදියට පොල් හානිකර ස්ථානයේ ඉඳලා අඩි 3-4ක් ගුබේ පැත්තටත් පල්ලෙහාටත් ඇති වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් අපිට ගහ බේරගන්න බැරි වෙනවා. ඒ වෙලාවේ අපි කරන්න ඕනේ පොල් ගහ සම්පූර්ණ කපලා